මචං මේ මගෙන් ගොඩක් කට්ටිය අහලා තිබුණා Uber driver pass එක කියන්නේ මොකද්ද කියලා. මම මේකෙන් පොඩ්ඩක් පෙන්නන්නම්. මෙතන තියෙනනේ මචං මේ unlimited pass පැය 24 රුපියල් 99ක් කියලා. ඒකෙන් මචං වෙන්නේ මේ ඔයා මුළු දවසම තිබුවම මචං මේ රුපියල් 99 කැපෙන්නේ. ඊළඟ එකේ මේ තියෙන මචං unlimited pass පැය 72 ඒක 285. ඒකේ මචං දවස් 3ක්. දවස් 3ක් ඔයා කොච්චර තිබුවම මචං unlimited තිබුවොත් ඔයාලට කැපෙන්නේ 285යි. ඊට පස්සේ මචං තව පැකේජ් දෙකක් තියෙනවා. ඒක earning pass කියලා කියන්නේ. ඒකේ මචං ඔයා 1400ක් හොයනකම් ඔයාට කැපෙන්නේ 139ක්. ඒ කියන්නේ සමහර දවස්වල මචං ඔය සමහර මිනිස්සු වැඩට ගියද්දි රුපියල් 200ක 300 හැර ගන්නවා මචං. ඒකේ යාට දවසට රුපියල් 90ක් ඉස්සර කැපුණානේ. දැන් ඒක අවම කරන් තමයි මචං මෙයා දවස් 3ක් ගියත් ඒ ගාන හොයන්නේ එයාට යන්නේ 139ක්. earning 4200 කියලා තියෙන මචං. ඒකේ ගාන 415. ඒ කියන්නේ දැන් ඔයා හිතන්න ඔය රුපියල් 4200ක් හොයන්න සතිය දෙකක් ගියා කියලා හිතන්නෝ. ඒත් ඔයාට කැපෙන්නේ රුපියල් 415ක් විතරයි. නැත්තම් මේක 4200 වර්ධි වල දවසට රුපියල් 90 ගාන කැපුණොත් ඔයා හිතන්නකෝ ඔයා වැඩට යන මිනිස්සෙක් කියලා පොඩි පොඩි හැර දවසට අදිද්දි. ඔයා රුපියල් 90 ගානේ කොහොමද දවස් 10ක් විතර ගිහුව රුපියල් 1000ක් විතර රුපියල් 900ක සෙට් වෙනවා. ඒක අවම කරන් තමයි මේ 415 පැකේජ් එක ඇවිල්ලා තියෙන්නේ. පාඩු නෑ ඉතින් උගලන් බල්ලා කැමති පැකේජ් එකක් දාගන්න. මම ගෙලින්ම 99ක තෝරගෙන තියෙන දවසට 99යි. දුවන්නේ නැති දවස්වල මචං මේ කැපෙන්නේ නෑ මේක. දුවන දවස්වල විතර ඇක්ටිව් වෙන්නේ. පාඩු නෑ මේක. 99ක දාගන්න එක ලාභයි ඔක්කොම.